උණුසුම් පුවත් ලදසනින් ඔබ වෙත ගෙනෙන අපගේ YouTube චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. බස් ගාස්තු සංශෝධනයට අදාළව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව 2026 වර්ෂයේ පෙබරවාරි මාස සිට මැද පෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතු කොටගෙන ඉන්ධන මිලෙහි නිරන්තරයෙන් සිදුවෙන උච්චාවචනයන් සහ ඒ හා බැඳුණු අනෙකුත් ධාවන වියදම් දැනට භාවිතා කරන බස් රථ මාදිලි ඇමරිකානු ඩොලරයේ සිදුවන උච්චාවචනයන් බස් රථ අමතර කොටස්වල මිල කෙරෙහි වන බලපෑම ආදිය මෙම මිල සංශෝධනයට සැලකිල්ලට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. එම කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් දැනට පවතින බස් ගාස්තු සූත්‍රය සහ ගාස්තු ව්‍යුහය යාවත්කාලීන කිරීම මෙන්ම සංශෝධනය කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කමිටුවක් පත් කර තිබුණා. එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ අනුව 2026 ජූනි 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කරනු ලැබ ඇති ඉන්ධන මිල සංශෝධනයද සැලකිල්ලට ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් බස් ගාස්තු සංශෝධනය කිරීම පිණිස ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. මෙවන් උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.